කියන ඔයාලගේ ගෙදර ඉන්න බල්ලට ජීවිත රක්ෂණයක් දාන්න පුළුවන් කියලා. දැන් ඔයාලා කලින් එහෙම එකක් දැනන් හිටියද? නෑනේ. දැනන් හිටියේ නෑ. ඕන්න ආයෙ මම තව එකක් කියනවා. ඔයාලා අකල්ට පරවෙච්ච මල් කියලා පොතක් කියවලා තියනවද කියලා ඇහුවොත් කියවලා තියනවද? නෑනේ. එහෙම දෙයක් තියනවා කියලා දන්නේ නෑ. එතකොට එහෙම බාන්න වෙළඳපොලේ නැද්ද? හැමදේම දන්නවද වෙළඳපොලේ තියෙනවා? නැහැ පුතේ. අන්න පොයින්ට් එක. වෙළඳපොලේ තියෙන ඔයාලා නොදන්න භාණ්ඩ තියෙනවා. ඔයාලා ඒව පරිභෝජනය කරලා නැහැ. ඔයාලා දන්නේ නැහැ. අන්න ඒවට අපි කියනවා නොසෙවූ භාණ්ඩ කියලා. ඒක තමයි තියරි එක. එහෙම නැත්නම් ඔයාලට ඒව මිලදී ගන්න උවමනාවක් නැහැ. ඔන්න දැන් ඉඳලා ඔයාලා දන්නවා සතුන්ට ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා. හැබැයි දානවද බල්ලට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක්? ජීවිත රක්ෂණයක් දානවද? නැහැ. දැන් තියනවා කියලා දැනගත්තා. හැබැයි උවමනාවක් නැහැ. අකල්ට පරවෙච්ච පොත කියලා අලුතෙන් පොතක් ආව කියලා ඔයාලා දන්නවා. හැබැයි කවුරුවත් දන්නේ නැහැ. උවමනාවක් නැහැ. ඒ වගේ පුතේ එක්ක දන්නේ නැහැ එක්ක මිලදී ගන්න උවමනාවක් නැහැ. ඔන්න ඔය භාණ්ඩ වලට අපි කියනවා නොසෙවූ භාණ්ඩ කියලා.